ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මහි ප්‍රොපර්ටි YouTube channel එකට. ඉතින් මහි ප්‍රොපර්ටි ඉතින් අපි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ අවිස්සාවෙල්ල අමිතිරිකල ප්‍රදේශයේ තියෙන අක්කර එකහමාරක ඉඩමක් නිවසක් සමග ඉඩමක් සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු. මේක විශේෂත්වය තමයි මේකෙන් ඉඩමට පහතුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ට නිදහසේ කාලය ගත කරන්න පුළුවන් හොඳ සුදුසු පරිසර තත්ත්වයක් මේ ඉඩමේ තියෙනවා. හොඳ ගස් කොළන් වලින් පළතුරු වගේ විවිධ ගස් කොළන් වලින් පරිපූර්ණ ඉඩමක්. ඒ වගේම තමයි ඉඩමේ එකම ආයිමකින් ලස්සන ඇලපාරකුත් ගලාගෙන යනවා. ඉතින් කෙනෙක්ට ඇහිල්ලා නිදහසේ කාලය ගත කරන්න පුළුවන් හොඳ සුදුසු වටපිටාවක් මේ ඉඩමේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ videos අවසනින් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව තොරතුරු කතා කරන්න අපි වීඩියෝ එකට යමු. අක්කර එකහමාරකින් සමන්විත මෙම ඉඩම පිහිටලා තියෙන්නේ අවිස්සාවෙල්ල අමිතිරිකල ප්‍රදේශයේ. එතකොට මේ ඉඩමට ආසන්නම ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අවිස්සාවෙල්ල කටුනායක පාර. අවිස්සාවෙල්ල කටුනායක මාර්ගයට කිලෝමීටර් 4ක වගේ දුර ප්‍රමාණයක් ඉඩම ඉඳන් තියෙනවා. ඒ වගේම තමයි මේකට අනිත් පැත්තෙන් ඇක්සස් කරන්න පුළුවන් ප්‍රධාන මාර්ගය තමයි රුවන්වැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගය. රුවන්වැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගයෙන් උන් කිලෝමීටර් 4ක දුර ප්‍රමාණයක් ඉඩමට පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි අවිස්සාවෙල්ල නගරයට ගත්තොත් අවිස්සාවෙල්ල නගරයට කිලෝමීටර් 15ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් කොළඹ වගේ ඉඳන් එන කෙනෙක්ට නම් කිලෝමීටර 58ක වගේ දුර ප්‍රමාණයක් ඉඩමටම පිහිටලා තියෙනවා. ගම්පහ වගේ ප්‍රදේශයක ඉඳන් එනවා නම් කිලෝමීටර 32ක වගේ ප්‍රමාණයක් ඉඩමට පිහිටලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩමට ප්‍රවේශ වෙන දුර ප්‍රමාණයන් පිහිටලා තියෙන්නේ. ඉඩමට ප්‍රවේශ වෙන මාර්ග සම්බන්ධ විස්තරාත්මකව කතා කරොත් මේ ඉඩමට ඉතාමත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. මොකද අවිස්සාවෙල්ල කටුනායක ප්‍රධාන මාර්ගයත් මන්තිරු දෙකේ පළල් කාපට් පාර, ඒ වගේම තමයි රුවන්වැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගයත් මන්තිරු දෙකේ කාපට් පාර. එතකොට මේ ඉඩමට ඇක්සස් කරන්න තියෙන පාර ඒක අවිස්සාවෙල්ල කටුනායක පාරෙන් ගත්තත් රුවන්වැල්ල නිට්ටඹුව පාරෙන් ගත්තත් දෙකම කාපට් පාර. එතකොට මේ ඉඩමට ඕනෑම වාහනයක් එන්න පුළුවන්. මේ ඉඩමට එන්ටර්ස් කරන්න තියෙන මීටර් 50ක විතර වෙන් වෙච්ච පාරක් තියෙනවා. ඒ පාරේ පටන් ගැනීමේ පොඩි අඩුපාඩු වගේක් තියෙනවා. මොකද මේ පාර කොන්ක්‍රීට් කරලා නැහැ. රබ් පාරක් විදියට තියෙන්නේ. ඉතින් මේකෙන්ද මෙන්න මෙතන ගැටලුවක් ඇති වුණොත් ඇරෙන්න නැත්නම් ඕනෑම වාහනයක් ඉදමට එන්න පුළුවන්. මෙතන සමහරලාට සමහර කාර් වලට එන්න බැරුවේ සමහර කාර් වලට යන්න පුළුවන්. මොකද ඒ ස්ටාර්ට් එකේ රබ් පාර පටන් ගන්න ස්ටාර්ට් එකේ පොඩ්ඩක් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතනින් එහාට ඉස්සරහට තනිතලා පාර තියෙන්නේ. මේකත් මීටර 50 වගේ සුළු ඒරියාවක ප්‍රශ්නයක් තියෙන්නේ. නැත්නම් එතෙන්ට එනකම්ම අඩි 12ක 15කින් යුතු කාපට් පාරක් ඉදමට පිහිටලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඉඩමට ප්‍රවේශ වෙන මාර්ග පිහිටලා තියෙන්නේ. ඉඩම සහ ඉඩමේ පිහිටීම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේ ඉඩමේ සම්පූර්ණ ප්‍රමාණය මම කලිනුත් කතා කරා. අක්කර එකහමාරක් තියෙනවා. අක්කර එකහමාරට පර්චේස් 17ක අඩුවක් තියෙනවා. ඒක විශේෂයෙන් මතක් කරනවා. එතකොට අක්කර එකහමාරක් ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉඩමේ පිහිටීම ගත්තාම ඉඩම සාමාන්‍ය තනිතලාව සහ සාමාන්‍ය බැවුම තියෙන. මේකේ ලොකු බැවුම් නැහැ. දැන් ගේ තියෙන ඒරියා එක ගත්තාම සම්පූර්ණ ෆ්ලැට් කරලා හදලා තියෙන්නේ. ඉතින් ලෙවල් 3කට වගේ තියෙනවා. හැබැයි ලොකු බැවුම් නැහැ. පොඩි සුළු අංශක 10 15 මට්ටමේ බැවුමක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට සාමාන්‍ය තැන්තලාව සහ සාමාන්‍ය බැවුමත් එක තමයි ඉඩමේ පිහිටීම තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය තමයි මේ ඉඩම සම්පූර්ණ වටේටම වැට ගහලා තියෙන්නේ. කම්බි වැට ගහලා ගේට් එක දාලා තියෙන්නේ. ඉතින් ආරක්ෂාව සම්බන්ධයෙන් උත් කිසි ගැටලුවක් නැහැ. නිවැරදි ආකාරයට මායින් ටික ආයි බලන්න දෙයක්ම නැහැ. සම්පූර්ණ වටේම කම්බි වැට ගහලා තියෙන්නේ. අද මේ වීඩියෝ එක වොයිස් කරද්දී ඇත්තටම මගේ පොඩ්ඩක් වොයිස් එකේ අඩුපාඩුවක් තියෙනවා. මොකද අසනීප වෙලා හිටියේ. ඉතින් මේකේ මොන හරි අපහසුතාවයකටපත් වෙනවා නම් සමාව ඉල්ලනවා. මේ ඉඩමේ සම්බන්ධයෙන් වගාවන් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මේක දැන්ට තේ වගා කරලා තියෙනවා. අක්කරයකට වැඩි ඒරියා එක වගේ තේ වගා කරලා තියෙනවා. එතකොට දැන්ටමත් අලුත් තේ තියෙනවා. වැඩි වශයෙන් දැන්ටමත් දළු කැඩෙන මට්ටමේ තේ තමයි තියෙන්නේ. තේ පැල පිහිටීමකුත් තියෙනවා. එතකොට ඒ වුණාට මේ තේ වත්ත මේන්ටේන් වෙන්නේ නැහැ හොඳට. දැන් ඉන්න අයිතිකරුවන් මේකට හොඳට මේන්ටේන් කරගෙන යන්නේ නැහැ. මේකේ අඩුපාඩු තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම විශේෂයෙන් මතක් කරනවා. මොකද දැන්ට මාසිකව දළු කිලෝ 250ක 300ක ප්‍රමාණයක් වගේ තමයි මාසිකව කැඩෙන්නේ. ඉතින් මේක පොර දාලා නඩත්තු කරලා පොඩ්ඩක් සංවර්ධනය කරලා ගන්න සිද්ධ වෙනවා. මේක මම විශේෂයෙන් මතක් කරන්නේ මම කලිනුත් මතක් කරා කෙනෙක්ට ඇහිලා නිදහසේ කාලය ගත කරන්න හොඳ සුදුසු තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ. මොකද මේක ආර්ථිකමය වටිනාකමින් මේ තේ ඉඩමේ වැලියු එකට සහ ගෙදර වැලියු එකට වඩා මේකේ තියෙන්නේ අර ගස් කොළන් එක පිහිටීමත් එක්ක මේක නිදහසේ ඇවිල්ලා කාලය ගත කරන්න පුළුවන් කෙනෙක්ට තමයි මේ ඉඩම යෝග්‍ය වෙන්නේ. මොකද ආර්ථිකමය පැත්තෙන් බැලුවොත් එහෙම මේ ඉඩමත් එක්ක මිලත් එක්ක මේක එච්චර වටිනාකමක් නැති වෙන්න පුළුවන්. නමුත් අර අනිත් කෝණයෙන් බලන කෙනෙක්ට මේ ඉඩම ඉතාමත් සුදුසු ඉඩමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව විශේෂයෙන් මතක් කරනවා.
ඉඩමේ පිහිටි අනිකුත් ගස් කොළන් සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේක ප්‍රධාන වශයෙන් කොස් ගස් 10ක් විතර පිහිටලා තියෙනවා. ඒ වගේම මහෝගනි ගස් කිහිපයක් තියෙනවා. දැවුමේ වටිනාකමින් ගත්තාම ඒ වගේම තමයි පළතුරු ಜಾති ගත්තොත් එහෙම දුලියන් ගස් 4ක් විතර තියෙනවා. මැංගුස් ගස් 2ක් විතර තියෙනවා. රඹුටන් ගස් 3-4ක් පිහිටලා තියෙනවා. ඒ වගේම අඹ අලිගැට පේර මේ වගේ ගඩිගුඩා මේ වගේ සෑම જાතියකම පළතුරු ගස් වල පිහිටීම දකින්න තියෙනවා. ඒ වගේම තමයි අර ගෙදරට අවශ්‍ය කරන පොල් ගහ, පුවක් ගහ ඒ ටික පිහිටීම තියෙනවා. ඒ වගේම තමයි මිරිස් ගහ ඒ වගේ අර අවශ්‍ය කරන, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරකට අවශ්‍ය කරන සියලුම දේවල් ටික තියෙන විදිහට තමයි මේ ඉඩමේ පිහිටීම තියෙන්නේ. මම ඒකයි හැම වෙලේම මතක් කරන්නේ, අර කෙනෙක්ගේ රිටයර්මන්ට් එකට වගේ හොඳ ලොකේෂන් එකක් විදිහට තමයි මේ ඉඩම ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉඩමේ මේ වෙද්දි නිවාස දෙකක් පිහිටලා තියෙනවා. එකක් තමයි ප්‍රධාන නිවාසය. ප්‍රධාන නිවාසයේ කාමර 3, ඇටච් බාත්රූම් එක, කිචන් එක, වැරන්ඩා එක, සාලේ මේ විදිහට ලොකු නිවසක්, සාමාන්‍ය තත්ත්වයේ හොඳ නිවසක්. මේක අලුතෙන් රිපෙයාර් කරලා හදලා අංග සම්පූර්ණව තියෙන නිවසක් තියෙනවා. ඊට අමතරව සේවකයන්ට වෙනම පොඩි නිවාසයක් තියෙනවා. ඒකේ පොඩි රූම් එකක් වගේ ඒරියා එකක්, පොඩි කිචන් වගේ ඒරියා එකක්, ඒ වගේම තමයි යාටත් වෙනම බාත්රූම් එක සහ සාමාන්‍ය টয়ලට් එක විදියට යාට නාන්න කරන්න වෙනම ඒරියා එකක් විදියට. එතකොට දැන් සේවකයෝ කවුරු හරි නවත්තලා තියෙනවා නම් සේවකයට ප්‍රධාන ගේ දෙන්න අවශ්‍ය නැහැ. ප්‍රධාන ගේ වහලා තියන්න පුළුවන්. ඒක ලෑන්ඩ් ඕන ආපු වෙලාවට පාවිච්චි කරන්න. සේවකයාට වෙනම නිවාසයක් මේ වෙද්දිත් ඉඩමේ සකස් කරලා තියෙන්නේ. ඉඩමේ ජලය සහ විදුලිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේ වෙද්දි ජලය උල්පත් තරහා ලබා ගන්න. මොකද ඉඩමේ මේ වෙද්දි තිලක් තියෙනවා. ඒ ලිඳ හරහා පම්ප් කරලා තමයි දැන් ජලය ලබා ගන්න. ඉතින් ජලය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. විදුලිය සම්බන්ධයෙන් උත් ගැටලුවක් නැහැ. මොකද විදුලියත් මේ වෙද්දි සම්පූර්ණයෙන්ම නිවසට අරගෙන තියෙන්නේ. මේකේ අනිත් විශේෂත්වය තමයි මේ වෙද්දිත් මේකේ CCTV කැමරා පද්ධතියකුත් තියෙනවා. තව කැමරා දෙකක් ඉඩමට අහි කරන්න තියෙනවා. දැනට කැමරා 4ක් තියෙනවා. ඉතින් ඒවත් දැන්ටමත් සක්‍රිය මට්ටමේ තියෙන කැමරා තමයි මේ වෙද්දි තියෙන්නේ. ඉඩමේ මිල සහ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමේ මිල ලක්ෂ 160යි, මිලියන 16යි. ඉතින් මේ මිල ගණන් සාකච්ඡා කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මහී ප්‍රොපර්ටි අපි ඒ සඳහා මැදිහත් වීමක් වෙන්නේ නැහැ. කෙනෙක්ට ඉඩම බලලා සාධාරණ මිලකට අයිතිකරුත් එක්ක සාකච්ඡා කරලා, මොකද මේක නෙගෝෂියේට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සාකච්ඡා කරලා සාධාරණ මිලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අවශ්‍ය සහයෝගයත් මහී ප්‍රොපර්ටි අපි ලබා දෙනවා. ඒ වගේම තමයි මේකේ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් කතා කරොත් මේක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක්. ඉතින් මේකේ ඩොකියුමන්ට් මම අයිතිකරුත් එක්ක සාකච්ඡා කරාම මේක බෙදුම් නඩුවකින් ඇහිල්ලා තියෙන්නේ කිව්වා. ඒකින්ද මම හිතනවා මේකේ ඩොකියුමන්ට් 100%ක් නිවැරදිද කියලා. නමුත් අයිතිකරුවත් මම කියන දේවල් සලකා බලන්න එපා. අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් ටික අරගෙන නිවැරදිව ඔය කෙනෙක් කරා චෙක් කරලා පත්තිරු අරගෙන නිවැරදි ආකාරයට මිලදී ගන්න කියන ඉල්ලීම සිදු කරනවා. කොච්චර වුණත් ඩොකියුමන්ට් හරි ආකාරයෙන් චෙක් කරලා මිලදී ගන්න. ඉතින් ඒ වගේම තමයි මේකේ මායින් සම්බන්ධයෙන් කතා කරමු. මම මුලින්ම මතක් කරා මේකේ සම්පූර්ණ වටේටම කණු දාලා කම්බියට ගහලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉස්සරහින් ගේට් එක දාලා ලොක් කරනවා. ඉතින් ඒකින් තමයි සම්පූර්ණ මේකේ මායින් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි හොඳින් ආරක්ෂාව මේ ඉඩමට තියෙනවා. වීඩියෝ එකේ අවසානයේ යන්න කලින් නැවතත් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහී ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝ ආපු සැනින් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ ඉඩම් අවශ්‍යතාවයන් තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ වීඩියෝ එක වටින්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න. මේ වගේම වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක එනකන් ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.